හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අදත් ගෙනල්ලා තියෙන අලුත් වීඩියෝ එකකින් අද ගෙනල්ලා තියෙන ඉන්ටර්නෙට් එක ගැන ඉතින් වැඩි කතා මම වීඩියෝ එකට යන් ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන දින අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like කරලා තව යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම පහළ description එකේ මගේ website එකේ link එක දාලා තියෙයි. ඒ link එක පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. අපි දැන් මුලින්ම ඉන්ටර්නෙට් ගැන කතා කරන්න කලින් net නැත්නම් ජාලය ගැන කතා කරමු. ඉතින් ජාලයකට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. ඔයා හිතන්න ඕගොල්ලන් ගෙදර තියෙනවා ලැප් එකක්. ඊට පස්සේ ඔයාගේ යාළුවා එනවා ඔයාගේ ගෙදරට ඩොකියුමන්ට් එකක් ඔයාගේ ලැප් එකෙන් එයාගේ ලැප් එකට දාගන්න. ඉතින් ඕගොල්ලෝ කරන්නේ කේබල් වලින් කනෙක්ට් කරලා ඔයාගේ ලැප් එකේ තියෙන ඩොකියුමන්ට් එක යාළුවාගේ ලැප් එකට ෂෙයා කරන එක. ඉතින් ඔයාගේ තව යාළුවෙක් ඉන්නවා එයාට ලැප් එකක් නැහැ එයාට තියෙන ෆෝන් එක. ඉතින් එයාගේ ෆෝන් එකටත් මේ ඩොකියුමන්ට් එක ඕන කියලා කියනවා. ඉතින් ඕගොල්ලෝ ඒක එයාට දෙන්න එයාට කියනවා Wi-Fi හරහා කනෙක්ට් වෙන්න කියලා. මේක තමයි සරලවම ජාලයක් නැත්නම් නෙට්වර්ක් එකක් කියන්නේ. ඉතින් අපි දැන් බලමු මොකක්ද ඉන්ටර්නෙට් කියන්නේ කියලා. ඉතින් ඔයා හිතන්නේ මම ලකුණු කරලා තියෙන හැම මාක් එකක්ම ලෝකේ තියෙන නෙට්වර්ක් කියලා. ඉතින් මේ නෙට්වර්ක් එකේ ඉන්න කෙනෙක්ට තමන්ගේ නෙට්වර්ක් එකේ කනෙක්ට් වෙලා තියෙන තව ඩිවයිස් එකකට එයාගේ ඩිවයිස් එකෙන් data ෂෙයා කරන්න සහ ලබා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕන වෙනවා පුළුල් විදියට මුළු ලෝකේ පුරා නෙට්වර්ක් වල ඉන්න කට්ටියට මේ data ෂෙයා කරන්න. ඉතින් ඒක නෙට්වර්ක් ඔක්කොම එකට සම්බන්ධ වෙන්න ඕන. ඉතින් ඉන්ටර්නෙට් කියන්නේ මේ නෙට්වර්ක් අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. ඒක තමයි ඉන්ටර්නෙට් වෙන්නේ. ඉන්ටර්නෙට් කියන්නේ ජාල අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ඒවත් අන්තර් ජාලය. මේ විදියට තමයි ලෝකෙම එකට ඉන්ටර්නෙට් වලින් කනෙක්ට් වෙලා ඉන්නේ. දැන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා දැන් මේ මගේ වීඩියෝ එක බලන්නේ ඉන්ටර්නෙට් එකෙන් නම් ඉන්ටර්නෙට් නිසා නම් ඔයා දැන් කෙලින්ම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලාද? අපිට කෙලින්ම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න පුළුවන්ද? එතනම බෑ. මොකද ISP කියන කට්ටිය ඉන්නේ අන්න ඒකට තමයි. බලමු දැන් ISP නැත්නම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා කියන්නේ කවුද කියලා. උදාහරණ වශයෙන් Hutch, SLT, Mobitel, Dialog වගේ ආයතන ගන්න පුළුවන්. බලමු දැන් ISP කෙනෙක් අපිට කොහොමද උදව් වෙන්නේ කියලා. හිතන්නේ රතු පාටින් තියෙන ඉන්ටර්නෙට් එක ඔය අපේ ඩිවයිස් එක තමයි black color එකෙන් තියෙන්නේ, blue color එකෙන් තියෙන්නේ ISP. ඔයා පාවිච්චි කරන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් අනුව මේක වෙනස් කරගන්න පුළුවන්. Hutch, SLT, Mobitel, Dialog වගේ කට්ටිය තමයි මෙතනට එන්නේ. බලමු දැන් කොහොමද අපි මෙයාව ප්‍රයෝජනට ගන්න කියලා. මෙන්න මේ විදිහට අපි ISP නැත්නම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් එක කනෙක්ට් වෙනවා. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් අපිව කෙලින්ම ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරනවා. මේ සරලවම අපි ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනවා කියලා කියන්නේ. විතරක් නෙමෙයි YouTube, WhatsApp, Google වගේ ගොඩක් ලොකු labs ඒ කියන්නේ device තියෙන ඒ device වලට අපි කියන්නේ servers කියලා. servers තියෙන company පවා මේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ මේ විදිහට. දැන් ඔයා හිතන්න ඔයා YouTube එකට ගිහිල්ලා මගේ channel එක search කරනවා. ඊට පස්සේ YouTube එකෙන් ඔයාට මගේ channel එක කරනවා. ඉතින් මේක වෙන්නේ මේ විදිහට ඔයාගේ device ඔයාගේ ISP එකත් එක්ක කනෙක්ට් වෙනවා. ISP ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් වෙනවා. ඉතින් ඉන්ටර්නෙට් එක කරා YouTube සර්වර් එකට කනෙක්ට් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට ඒ ආපු පාර දිගේම අපේ channel දැන් අපි search කරපු channel name එකට අරින channel එක අපිට කරන්න සලස්වනවා. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඒගොල්ලෝ ආපු පාරෙම ආයේ විදිහටම වෙනවා. ඊට පස්සේ ආයි ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් අපිට මේ වීඩියෝ එක සජෙස්ට් කරනවා. channel එකත් ඒ විදිහටම තමයි අපිට සජෙස්ට් කරන්නේ. දැන් ඔය විදිහට ගත්තොත් YouTube සර්වර් එකේ අපිට වීඩියෝ එක කියන්නේ අපේ channel එක සජෙස්ට් කරද්දි ඒගොල්ලෝ කොහොමද අපේ device එක අඳුරගන්නේ? අපේ device එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තියෙන name එකක් තියෙනවා. ඒ name එක තියෙන්නේ සෙක් විදියට. ඉතින් ඒකට කියන්නේ IP address නැත්නම් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එකක් කියනවා. ඉතින් ඔයා හිතන්න ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එකක් කියන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එක වගේ කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදර ඇඩ්‍රස් එක නැතුව කවදාවත් ඔයාලට ලින්ක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ IP address එක නැතුව කවදාවත් ඔයාගේ device එකට තොරතුරු නැත්නම් data එන්නේ නැහැ. අපි දැන් මේ Facebook වගේ ලොකු සමාගමක IP address එක දැන්
IP ඇඩ්‍රස් එක අපි සර්ච් කරනවා. ඉතින් IP ඇඩ්‍රස් එක සර්ච් කරාට පස්සේ අපිට මේ Facebook කියන ඇප් එක නැත්නම් වෙබ්සයිට් එක අපිට බලා ගන්න පුළුවන්. හැබැයි IP ඇඩ්‍රස් එක කියන්නේ ටිකක් කියන්නේ මතක තියාගන්න හරිම අමාරුයි. දැන් අපිට එකපාරට එක මයින්ඩ් එකට එන්නේ නැහැ. ඒ හින්දා තමයි ඒකට වෙනම නේම් එකක් දීලා තියෙන්නේ. Facebook වල නම් www.facebook.com කියලා. ඒ වගේ තමයි ඕගොල්ලන්ගේ YouTube, Netflix ඕනම වෙබ්සයිට් එක ඒ වගේ නේම් එකක් දීලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ IP ඇඩ්‍රස් එක එකපාරට මයින්ඩ් එකට එන්නේ නැති හින්දා. IP ඇඩ්‍රස් වල කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි private IP ඇඩ්‍රස් සහ public IP ඇඩ්‍රස්. ඉතින් public කියන්නේ ඕනම කෙනෙක්ට ඒකට log වෙන්න පුළුවන් සහ ඒ device එකට log වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකට තමයි public කියන්නේ. ඉතින් private කියන්නේ ඔයාගේ phone එකේ තියෙන IP ඇඩ්‍රස් එක වගේ. IP ඇඩ්‍රස් එකකින් hack කරනවා කියන්නේ ඔයාගේ IP ඇඩ්‍රස් එකේ තියෙන data කිරීමක් වගේ තමයි. එන්න බෑ IP ඇඩ්‍රස් එක අපි කාටවත් පිටගෙනට දැනගන්න දෙන්න හොඳ නැහැ. ඉතින් අද වීඩියෝ එක ඉතින් ඉවරයි. මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like කරලා තව යාළුවෙක්ට බලන්න share කරන්න. මම IP ඇඩ්‍රස් එකට උදාහරණයක් ගෙනලා දෙන්න. ඉතින් මම මේක search කරලා ඔයගලන්ට පෙන්නන්න. ඒක search කරාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට මේකේ summary එකක් එනවා. මේ summary එකේ විදිහට මේක United States facebook.com මේවා තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක අපිට දීපු එක IP address එකක්. ඒ කියන්නේ මේ ආඩ IP address එක දැනගන්න පුළුවන් නම් ඕන කෙනෙක්ව එයාගේ data hack කරන්න පුළුවන්. ඒත් මම නම් කියන්නේ IP address එක කාටවත් දෙන්න එපා කියලා.